morning. Ada api udah pandarin singa jalan lewat pitat teno. Tapi pada durak abade anu di ini, hamam ada eksperimen apa video tek yang istirahat yang api. Tiket terang yang ini, tahu istirahat yang kohong depan, kurulang di satu nang ini, laku sadyak nak pergi itu tapi satu kurulek pelagan nak beri ni, video ketik ketiga ni ketuan, dating hamu macam tidak ada, karena dewan yang pasti kerana, video ni gaman sahaja ke bag jat, variety ka. Tiada ni, dah durava. Tambahnya, abis akhirnya sate kurulang kira yang kita sate itu lagi. Tapi, ni apiana power di ni jadi tu, start ya. Api ini dua parak sih, itu dua parak tiga. Apa itu? Satu dengan kampung. Tahu, api kali itu ada turun itu nanti terang. Ini kata ketiga orang itu ini. Tahu apa itu? Satu bahan dua. Nah ini dia wali kurulang di handa dengan mata ini. Kurulang sate, hari ini sekarang ke pariwisata tamat ini, dia minta nak produk gimana hal yang teruna. Dan untuk para penelitian ni. Pas parati, tapi jika kita nak, tapi singhad kita dulu na, paral dega kot nakti na, tapi ane kalau ane kuda rata pura kuda kena pius ni, ada bena tiket tega halin, tapi sekarang malam Islam भी कोहे ane, किया ला, ting tiada ek nabi Islam कोहे ane, mana tahu Islam dia ni. Menolak satu kepala hamil, ya gimana? Sekarang ke pariwisata ini, saya yang di satu mana, tapi mungkin waktu itu meter harusnya suwak kali udah ketemu ada ini. Tiada ni api tiga turah, dan awal aja. Iya beda, kayak pula. Lakukan tiga na. Tapi yang ini, cara maguru wala tiga na, wala jauh. Tim itu na malu gula kita maguru malu. Ada pernah tahu dia tiga na meter mah. Ini tiga pusat lah. Ini
කැලේ තියෙන මේ කැලේ ගොඩක් සුලභව දැක ගන්න පුළුවන් දෙයක් පුස්සල. ඒ ඉස්සෙල්ලා ගිමන් හැරියා වගේ තව ගිමන් හරින මධ්‍යස්ථානයක් මොකද තියෙනවා. අපි දැන් යන්න හදන්නේ. මෙතන තියෙනවා යෝධ නවද ගස. යෝධ නවද ගසට තමයි අපි යන්න හදන්නේ. අපි යෝධ නවද ගස ගාවදී හම්බෙමු. කිලෝමීටර් එකක් තියෙනවා මෙතන ඉඳන්. ඉස්සරහදී හම්බෙමු. මොනවද හම්බෙන්නේ බලන්න. දැන් නම් කැලයක් අස්සෙන් තමයි යන්න දෙන්නේ. වීඩියෝ එක. යාළුවනේ අපි නවද ගහ බලන්න යනවා. කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ. අපිට පේනවා වේවැල් නදී ගිය වේවැල් තියෙනවා. කැලේ ඇතුළේ යන්න තියෙනවා. අපි ඉතින් තව මීටර් 100 ඇවිත් තියෙන්නේ. අපි නවද ගස මම පිටට ළඟා වෙලා තින්නේ. සැලකිය යුතු දෙයක් අවයි අතරේ කදන් හතෝ ඉස්සර දැක්කා වගේ කුමියෝ සොත්තු ගල්තේ දැක්කා. අන්තිම යාළුවනේ අපි නවද ගස බලලා තව ටිකක් ඉස්සරහට ආවා. දැන් මෙතන අපි ආයේ ගිමන් හැරලා අතට පොඩ්ඩක් හැම්බීලා දැන් යන්න හදන්නේ මුලාවැල්ල මංපෙත කියන තැනට. තින්දු ලොකු කඳු මුදුනක් තියෙනවා කියලා තමයි මේකේ තියෙන්නේ. ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. අපි පාන්දික ඉස්සරහට යද්දී යන්නේ සද්දේ. යන්නේ සද්දේ. ඉතින් තවදන කන්දන් හොඳ ටිකක් තියෙනවා. මේ ගෙදවල් පාර හැදලා තියෙනවා.
මේ වගේ ලොකු පරිසරපත් වෙන්නේ. ගොඩක් වේවැල් තියෙනවා කඩුත් එක්ක. පරිසරය යනවා. ඔයාලට මෙතන පේනවා දුම්මල. ඒ කියන්නේ ගහකින් එන ගිරි මිදිලා තමයි මේ දුම්මල හැදෙන්නේ. දුම්මල ටිකක් තමයි මෙතන තියෙන්නේ. යාළුවනේ අපි මොලාවෙල්ල යන ගමන් ඉන්නේ. සඳුල පාරක් තියෙනවා ඉස්සරහා. බලමු කොහොමද කියලා. වතුර නම් ටිකක් අඩුයි. අපි මෙතන මොනවද කාලේ යන්නේ සරංග? සරංග. මෙතන මොනවද කාලේ යන්නේ? යාළුවනේ අපි මුලාවැලට තව මීටර් 100ක් වගේ තියෙන්නේ. ඉතින් ලොකු කන්දක් නැක්ක. හරි මහන්සි. ඊළඟට දාලා යනවා තව මීටර් 100ක් විතර වගේ තියෙන්නේ. ඉස්සරහට යන්න කොහොමද බලන්න. හරි මහන්සි මේ වෙලාවේ.
යාළුවනේ අපි මුලාවෙල කඳුළු දැන් ඉන්නේ. නම් පුරාගෙන කඳු මුදුනට දැන් ආවා. යාළුවනේ හරි මහන්සි ලොකු කන්දක් නැග්ගා. දැන් අපි ඉන්නේ මුලාවැල කඳු මුදුනේ. වෙන ලස්සනට පේනවා වටේම. hari ating යාළුවනේ අපි මුලාවෙල කඳුළට ආවා. එදා තමයි ඉතින් සිංහරාජ උත්සව ස්ථානේ ලොකු කන්දක් නැකලා හරි අමාරුවෙන් දාඩිය දාගෙන ආවේ. ඉතින් කවුරුත් අද නම් හම්බුන්නේ නැහැ අපිට එනවා. තමයි ඉතින් ලස්සන වටේ මුත්තනක් තියා. යාළුවනේ අපි සිංහරාජ ගමන අවසන් කරලා ආපහු යන්න හදන්නේ. වීඩියෝ එකත් එක්ක එකතු වුණා. ඔයාලට ගොඩක් ස්තුතියි. තව වීඩියෝ එකක් බලන්න ඔයාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් වෙලාව 3ට වගේ වෙලා. ඉතින් ලොකු අත්දැකීමක් ගත්තා පරිසරයේ ඉඳලා. අපි කෙනිච්ච ටොපික් එකක්වත් අපි දාලා ආවේ නැහැ. ඒ හැම දෙයක්ම බෑග් එකේ දාගෙන ආවේ. ඔයාලත් එහෙම